කාරුණික පින්වතුනි, යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය මාසිකව පවත්වන ආරාධිත දේශනය සඳහායි අප මේ සූදානම්ව සිටින්නේ. මේ මොහොතට අපේ හිතවත් ගිහි දායක පිරිසක් සම්බන්ධ වන නිසා එම පිරිස පළමුවෙන්ම පංචශීලය සමාදන් කරවන ලෙස අප සංගමේ ප්‍රධාන සංවිධායක වගේම මෙම දේශනය සම්බන්ධීකරණයෙන් අපට දායකත්වය දක්වපු ඉතාලියේ ජෙනෝවා බෞද්ධ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර මාඋස්සාවැවේ ඥානතිලක හාමුදුරුවන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා පිරිස පංචශීලයෙහි පිහිටුවන ලෙස. අපේ දායක පිරිසෙන් එක්කෙනෙක් වගේ තමන්ගේ මයික් එක අන්මියුට් කරලා නමස්කාරය කියන්න හොඳයි. කැමති කවුරුන් හෝ තමන්ගේ මයික් එක ඔන් කරලා නමස්කාරය කියන්න. ඔයාට දාන්න බැරි වුණා? නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඥානතිලක හාමුදුරුවන්ගේ මයික් එක මියුට් කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මේව කියන්නේ අන වෙලාවට සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීල ප්‍රතිපත්තිය පංචශීල ප්‍රතිපත්තිය මාගේ ආරක්ෂාව පිණිසද මාගේ ආරක්ෂාව පිණිසද දියුණුව පිණිසද දියුණුව පිණිසද අතුට පිණිසද සතුට පිණිසද හැනසීම පිණිසද සැනසීම පිණිසද නිවීම පිණිසද
නිවීම පිණිසද හේතු වන බව දනිමි. හේතු වන බව දනිමි. එම නිසා එම නිසා මේ ප්‍රතිපත්ති අදිෂ්ඨානය මේ ප්‍රතිපත්ති අදිෂ්ඨානය මේ මොහොතේ පටන් මේ මොහොතේ පටන් නැවතද අලුත් කර ගනිමි. නැවතද අලුත් කර ගනිමි. අදිෂ්ඨාන කර ගනිමි. අදිෂ්ඨාන කර ගනිමි. ආරක්ෂා කර ගනිමි. ආරක්ෂා කර ගනිමි. සියලු සත්වයෝ සියලු සත්වයෝ සුවසේ වෙසෙත්වා. සුවසේ වෙසෙත්වා. හොඳයි අවසරයි. පිරිස පංචශීලයෙහි පිහිටුවා වදාළ පූජනීය මාංසාපෙවි ඥානතිලක අපේ හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනාව පළ කරනවා. අතිපූජනීය නායක මහා ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ පූජනීය අපේ හාමුදුරුවන් වහන්සේ, කාරුණික පින්වතුනි, හිතවතුනි, අද අපි විශේෂයෙන්ම සතුටට පත් වෙනවා. අපි කාලයක් බලාපොරොත්තුවෙන් හිටපු අති සම්භාවනීය නායක මාහිමියාණන් වහන්සේ නමක් අද අපේ දම් සභාවට මේ සූම් සාකච්ඡාවට වැඩමවා ගන්නට ලැබීම පිළිබඳව උන්වහන්සේ පිළිබඳව මම හිතන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු නෑ. නූතන තාක්ෂණය ඔස්සේ අපිට නිරන්තරයෙන්ම අද අපේ ආරාධනාවෙන් වැඩමවා වැඩ සිටින ආරාධිත දේශකයන් වහන්සේ බොහෝ පිරිසක් හඳුනනවා. උන්වහන්සේ සති පාසල සහ විශ්ව සති ගම්මාන සංකල්පයේ නිර්මාතෘවර, මිත්‍රිගල වනසෙනසුනේ ප්‍රධාන කම්මට්ටානාචාර්ය දුරන්දර අතිපූජනීය උඩීරියගම ධම්මජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේ මේ වන විටත් භාවනා සැසි පැවැත්වීම සඳහා විදේශගතව වැඩ සිටින්නේ. උන්වහන්සේගේ හෙට දේශනයක් භාවනා සොසයිටි වෙස්ට් වර්ජිනියාවල අතිපූජනීය අපේ ගුණරත්න නායක හාමුදුරුවන් වහන්සේගේ සෙනසුනේ පැවැත්වෙනවා. ඉතින් අපි උන්වහන්සේගේ ඒ අවිවේකී කාලසටහනේදී වුවත් පැයක හමාරක කාලයක් අපිට වෙන් කරවා ගන්නට ලැබීම අපි ඉතාමත්ම භාග්‍යවන්තයින් බවට අද දවසේ පත් වෙනවා. මෙම දේශනයේ විනාඩි 45ක වගේ කාලයක් අපේ ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේ පවත්වනවා ඇති. අනතුරු අපේ පිරිසට විනාඩි කීපයක කාලයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා ඔබේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්නට. අපිට කාලය කල්පනාකරණය කර ගැනීමට, ඉතිරි කර ගැනීමට අවශ්‍ය නිසා මේ වන විටත් 30 දෙනෙකුට ආසන්න පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙන නිසා ඔබේ අත්‍යවශ්‍යම ගැටලුවක් අපේ නායක හාමුදුරුවන් වහන්සේගෙන් දැනගන්නට තියෙනවා නම් මේ chat box එකේ ලියන්න. ඊට පස්සේ අපි ඔබේ ගැටලුව අපේ නායක හාමුදුරුවන් වහන්සේට ඉදිරිපත් කරන්නම්. එහෙමනම් මම වැඩි කාලයක් ගන්න නැතුව ඊටාම ගෞරව පුරස්වරව පාදාභිවන්දනයෙන් අපි පූජනීය අපේ උඩීරියගම ධම්මජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ වෙනුවෙන් ඉමහත් ගෞරවයෙන් ආරාධනා කොට සිටිනවා මෙතෙන් පටන් මෙම දේශනය පවත්වන ලෙස. සාදු සාදු සාදු. දැන් අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද මාතෘකාව වශයෙන් යෝජනා වෙලා තියෙන්නේ අපි අසතියෙන් ගත කරනකොට අකුසල් පැත්තට බර වෙන බවත්, සතියෙන් ගත කරනකොට කුසල් සිද්ධ වෙන බවත් වගේ හොඳ සිංහල මාතෘකාවක්. ඒක මට ඊයේ විතර වෙනකොට දැනගන්න ලැබුණා. ඒ අනුව මම හිතුවා අද ධර්ම දේශනාව සඳහා ධම්මපදයේ සම්ප්‍රදාන කූලව සාධාන් වෙලා තියෙන අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේපමත්තා යතා මතා කියන ගාථාව. ඒකෙච්චර අපේ සංඝරත්නයේට
අඳුල්ලා දෙන්න තියෙන එකක් නෙවෙයි. කෙසේ නමුත් ඒ සිංහලෙන් කියපු ඒ කතාවත් නැත්නම් අසත්‍ය අකුසලයට බර වෙන බවත් කුසලය සඳහා සත්‍ය මුල් වෙන බවත් කියන එකට මම හිතනවා හොඳ සම්බන්ධීකරණයක් තේරවාද සම්ප්‍රදාය අනුව ලබා ගන්න පුළුවන් කියලා. ඒ අනුව පේනවා මේ සතිය කියන වචනයත් අප්‍රමාද කියන වචනයත් දෙකේ අතර තියෙන සමානාත්මතාවය. ඒකත් මගේ කාලෙන් ගොඩක් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අටුවාචාර්යින් වහන්සේලා ඒක කිසිම වාදකින් ભેදකින් තොරව පිළිඅරන් තියෙනවා. ඉතින් ඒක මම සත්‍ය ඉගෙන ගන්න කාලේ එච්චර මට වැටහීමක් තිබුණේ නැහැ. සම්බන්ධතාවයට මගේ විරුද්ධත්වයක් තිබුණෙත් නැහැ. නමුත් බුරුමේ හිටපු කාලෙදී ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම ඍජුවම ප්‍රකාශ කරනවා අප්‍රමාදයේ තමයි ප්‍රධානම ත්‍රිපිටකයේ සාරාර්ථය කියන්නේ. ඉතින් ඒක මට කියනකොටම පිළිගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසියට පරිවර්තනය කරපු රීස් ඩේවිස් මැතිනිය පවා හොයලා තිබුණා බුද්ධ ආගමේ සාරාර්ථයක් තියෙනවා. ඒක වචනයකට එක සංකල්පයකට පිටු කරන්න පුළුවන්ද කියලා. එතුමියත් ලියපු බුද්දිසම් ඉන් නට්ෂෙල් කියන පොතේ ලියලා තියෙනවා. හරිම අමාරුයි එහෙම බුද්ධ ධර්මය ශාසනය එක වචනයකට පිටු කරන්න කියලා. සමහරලාට ඒ කාර්ය අෂ්ටාංග මාර්ගය කියනවා, සමහරට චතුරාර්ය සත්‍ය කියනවා, සමහරට සීල සමාධි ප්‍රඥා කියනවා, සමහරලාට රාග දෝෂ මෝහ නැති කිරීම කියනවා. ඒ දෙකක්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. නැත් එහෙම තියේදී බුදුම ස්වාමීන් වහන්සේලා ඒකාන්තයෙන් මේක ඇඟිල්ලක් ඉස්සලා කියනවා නම් අප්‍රමාදයේ තමයි එකම වචනේ කියලා ඒක හොඳට කනට මිහිරි. ඒ වුණාට ඒක පිළිගැනීම ටිකක් කල් ගියාමට ඒක දැක ගැනීම සඳහා උද්ෘතයක් වශයෙන් පෙන්වන තියෙන දීඝනිකායේ දසුත්තර සූත්‍රයේ සඳහන් පාඩයක්. මම මේ උත්සාහ කරන්න හදන්නේ සතිය සහ අප්‍රමාදයේ කියන දෙකේ තියෙන සම්බන්ධතාවයත් ඒක කොතෙක් දුරට මුළු ශාසනයෙම පින්ඩාර්ථයක් ගෙනත් දෙනවද කියන එකට. ඒ දසුත්තර සූත්‍රයේ ඉලහා සර්වචන් වහන්සේ වෙනුවට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අහනවා කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා. ඒ අහන්නේ පිටුමට නම් සංඝයා වහන්සේලාගේ. හැබැයි හිතා ගන්න පුළුවන් ඇති සිවණක් මිනිස්සු මෙතන ඉඳ ඇති කියලා. ඉතින් අහන ප්‍රශ්නේ තමයි කෙනෙකුට බොහෝ උපකාර කරන එක ධර්මයක් කියනවා නම් කුමක්ද? එතකොට ඒකෙන් අදහස් කරන්නේ උත්තර දෙයි කියලා. මේක කත්තු කම්මිතා ප්‍රශ්නයක්. උත්තරේ දීම සඳහා ප්‍රශ්නේ නගලා ප්‍රශ්නට උත්තරේ දෙනවා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම අපමාදෝකෝ ආවුසෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා මේ කතාවත් ඇත්තටම මේ ඇමරිකාවේ තමයි මම දැනුත් වැඩ ඉන්නේ. ඇමරිකාවේදී කරපු ධර්ම දේශනා මාලාවකට අපි ඔය දසුත්තර සූත්‍රය මුල් කරගත්තා. අන්න ඒකෙදී පේනවා සමස්ත බුද්ධ වචනයම මේ අප්‍රමාද කියන වචනයට සම්බන්ධ වෙනවා. ඒ වගේම අටුවාචාර්යින් වහන්සේලා පවා සතිය සහ අප්‍රමාදී කියන වචන දෙකම සමානාර්ථ පද වශයෙන්මුත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ අප්‍රමාදී කියන වචනයට සිංහල තේරුමක් නැති තරම්. නමුත් ප්‍රමාදේ කියන එක නම් සිංහලයට හරි හුරුයි. ඒක ඉතින් කොයි කෙනත් සංවිධානය කරන්න ගියාම දන්නවනේ. මොන වැඩේ කරන්න ගියා සිංහල ප්‍රමාදයිනේ. ඒක ඉතින් අපේ ජාතික ගීය වගේනේ. නමුත් ඒකේ අනිත් පැත්ත අප්‍රමාදී කියලා කිව්වහම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට මේ අප්‍රමාදයේ සහ සතියත් ඒ වගේ මේ සතිය මුදුන්පත් වෙලා සතිමත් වෙලා අප්‍රමාද වෙලා ඉන්නකොට අකුසල් කැපී යන හැටි ප්‍රමාදේ ඉදිරිපත් වෙලා එතන ප්‍රමාදේ ඉන බව නොදැන සිටීමෙන් සියලු අකුසල් සිදු වෙන බවත් තමයි අපිට මේ විනාඩි 45ක් ඇතුළත මේ අද විසඳ ගන්න තියෙන කාරණාව. ඉතින් ඒක ගොඩාක් දුරට සම්බන්ධ වෙන පස්වෙනි ශිල්පදය අපේ ඥානතිලක ස්වාමීන් වහන්සේ විසින් පිළිදෙට පිටවලද මදයට ප්‍රමාදයට හේතු වෙන මත්පැන. මත්පැන් පාවිච්චි තියෙන අපුරු තමයි ඒක මදයට සහ ප්‍රමාදයට හේතු වෙනවා. ඉතින් අපි හිතන්නේ ඒක මත්පැන් වලින් විතරයි වෙන්නේ කියලා. එතන මත් කුඩු වලින් විතරයි වෙන්නේ කියලා. නමුත් අපි හොඳට සලකලා බැලුවොත් සියලුම දෙනා ඉන්නේ මදයට සහ ප්‍රමාදයට ලක් වෙලා.
ඉතින් අපිට ඒක තව පොඩ්ඩක් විස්තීර්ණ කරලා විස්තර කරලා දැනගන්න පුළුවන්. සතිය කියන්නේ අප්‍රමාදයේ නම් සතිය විස්තර කරනකොට අපි විස්තර කරන්නේ මම දැන් මෙතන. ඒ නිසා අපි කාලයත් එක්ක බලනකොට අතීත අනාගතයේ හිත විසිරී යන්න දෙන්නේ නැතුව මේ ලෝකේ තියෙන දේශේ තැන් දේශ වලට විසිරෙන්න දෙන්නේ නැතුව දැන් මෙතන කියන මේ උපමානයේට මම සම්බන්ධ වෙනකොට අපි කියනවා මම දැන් මෙතන කියන්නේ සතියෙන් කියලා. ඒ නිසා මෙතන මේ ආදර බණට සම්බන්ධ වෙන හැම දිනාම මම විශ්වාස කරනවා ඒ සතිය කියන එක අහලක් තියෙනවා පිළිඅරගෙනක් තියෙනවා යම් පමණකට අස්පනා පිට අත්දකලා තියෙනවා කියලා. ඒක මම වාසියට හරව ගන්නවා. ඉතින් යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් අපි හිතමු ඉඳගෙන සතිමත් වෙන වෙලාවක එහෙම නැත්නම් ඇවිදිමින් සක්මන් කරමින් සතිමත් වෙන වෙලාවක් ගත්තොත් ඒ ඉඳගෙන ඉන්න වෙලාවේදී අපිට නැත්නම් මේ සාකච්ඡාවක ස්වරූපයෙන් ඒත්තු ගන්නන්න පුළුවන් ඒ චිත්තක්ෂණයේ සතෙක් මැරෙන්නේ නැහනේ. හොරකමක් කරන්නේ නැහනේ. කාමීත්‍යාචාරයක් කරන්නේ නැහැ. බොරු කේලාම් හිස් වචන පරිස වචන නැහැ. එතකොට සීලය සති චිත්තක්ෂණේ 100%ක්ම අංග සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ. ඒකට අපි කියනවා සීල විසුද්ධිය කියලා. එහෙම නැත්නම් අපි ඔසවා තැබීමක් කරනවා සතිමත් හැම චිත්තක්ෂණයකම. ඉතින් මේක පිළිගන්න යුරෝපීය භික්ෂු සංගමයේ විරුද්ධ වෙන එකක් නැහැ. ඒ වගේම මේ බණට සම්බන්ධ වෙන අය විරුද්ධ වෙන එකකුත් නැහැ. මම එහෙම හිතලා තමයි මේ ඉස්සරහට යන්නේ. නමුත් ඕනම කෙනෙක් ඒකට ප්‍රශ්න කරනවා මටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහොමද දිගටම සතියෙන් ඉන්නේ කියලා. අපි කොහොමද දිගටම වාඩි වෙලා ඉන්නේ කියලා. අපි කොහොමද දිගටම සක්මන් කරමින් ඉන්නේ කියලා. ඒ නිසා ඒක ඇත්ත වුණාට ඒක ටික කාලයක් පවත්වනකොට ඒක කරගෙන යන්න බැරි ගතියක් අයි පුද්ගලිකවත් අත්විදිනවා සමිති සමාගම් වශයෙන් ජන විඥානය තුලත් අත්දකින්න. ඉතින් ඔය ප්‍රශ්නේ අපිට මේ සතිපාසලේ එහෙම නැත්නම් විශ්ව සතිගම්මානයේ බොහෝ විට විස්තර කරලා දෙන්න වෙනවා. ඒ අකුසල් සිදු නොවන සතිය ඉදිරිපත් වෙන අප්‍රමාදයේ ඉදිරිපත් වෙන මේ චිත්තක්ෂණය ටික වේලාවකට හෝ අධ්‍යක්ෂව පිළිසකට මේක කොහොමද මේ ජීවිතය පුරාම දවස පුරාම පැය පුරාම කොහොමද මේ සතියෙන් ගත කරන්නේ කියලා. ඉතින් ඒකට ඇත්තට දෙන්න සාධාරණ උත්තරයක් නැහැ. නමුත් තේරවාදයේ තුල ඒකට වෙනත් සංග්‍රහයක් තියෙනවා. සංග්‍රහයක් තියෙනවා. ඒ සතිමත් චිත්තක්ෂණය තුල තදංග නිබ්බුතිය කියලා. ඒ චිත්තක්ෂණය තුල විමුක්තියක් තියෙනවා කියලා. ඒක තදංග නිබ්බුති තදංග නිරෝධ ආදී වශයෙන් පටිසම්භිදා මාර්ගයේ විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් අපි මේ දේශනාව ඉදිරියට යෑම සඳහා සහ ඉදිරි සාකච්ඡාවේදී පදනම වශයෙන් ගනිමු ඒ තදංග වශයෙන් ඒ විමුක්තිය තදංග වශයෙන් ඒ සතිය තදංග වශයෙන් ඒ අප්‍රමාදයේ තදංග වශයෙන් ඒ මොහොතේ පවු නොකරන ගතිය අපි අත්දකලා ඉන්න පිරිසක් කියන එකට අපි එකඟ වෙමු. එකඟ නැත්නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ චිත්තක්ෂණ වශයෙන් ඇති කරගත්තා වූ එළඹ සිටි සතිය අප්‍රමාදය නැත්නම් නිකලේශී භාවය නැත්නම් මේ පිවිතුරු භාවය එහෙම නැත්නම් කියන මේ විසුද්ධිය ටික වෙලාවක් එහෙම නැත්නම් චිත්තක්ෂණ කීපයක් පැවැත්වීම තමයි අපිට සංඝයා වහන්සේලා වශයෙන් ගියත් අඬ දෙන්න තියෙන අවවාද. එහෙම නැත්නම් සංඝයා වහන්සේලා වශයෙන් අපිත් මහානකම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන ඉදිරි පියවර. ඒකට කියනවා විස්කම්බන නිරෝධය කියලා. විස්කම්බනය කියලා කියන්නේ එක චිත්තක්ෂණයක් නෙවෙයි චිත්තක්ෂණ කීපයක්. අපි මේක තව තේරෙන විදිහට කියනවා නම් එක හුස්මක් නෙවෙයි හුස්ම රැලි දෙක තුනක් එක දිගට සතිමත් වෙනවා. එහෙම නැත්නම් එක පියවරක් නෙවෙයි එක පියවරක් පුළුවන් කියලා හිතමුකෝ. පියවර දෙකක් තුනක් දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට. ඉතින් අන්න ඒ සඳහා අර චිත්තක්ෂණයකට විමුක්තිය එහෙම නැත්නම් නිරෝධය අධ්‍යක්ෂක කෙනා තව ඉස්සරහට අධ්‍යකලා ඇති. ඒක අධ්‍යකලා චිත්තක්ෂණ වශයෙන් අධ්‍යකලා තියෙනවා නම් ඒක හුස්මක් සතියෙන් අරගෙන තියෙනවා නම් හුස්ම දෙකක් සතියෙන් තියෙනවායි කියන එක ගන්නවයි කියන එක ඒක විශාල අභියෝගයක් නෙවෙයි. හැබැයි වැදගත් අභියෝගයක්.
ඒ වගේම එක කකුලක් උස්සලා ඇවිදපු බබා 7යි කියලා පියවර දෙක තියන්න ඒ පුංචි දරුවට පුදුම ගායක් නේ තියෙන්නේ, පුදුම උනන්දුවක් නේ තියෙන්නේ. ඊට පස්සේ ඒ දරුවා එහෙම කරලා අඩි 7 තිබ්බ ගමන් අම්මා අපුඩි ගහනවනේ. 7යි කියලා. ඒ වගේ පියවර තිය ඇවිදින කොටත් අපි එක පියවරක් සතියෙන් හිටියා. දැන් ඔන්න දෙවෙනි පියවරත් වම දකුණ වශයෙන් හිත පිට නොයා තියාගන්න පුළුවන් වුණා. 3ක් පුළුවන් වුණා, 4ක් පුළුවන් වුණා කියනකොට අර තදංග වශයෙන් තිබුණ එක විස්කම්බන වශයෙන් කැඩෙනවා, කඩනවා. එතකොට අපිට ආය නැවත මාතෘකාව මතක් කරගන්න පුළුවන්. ඒ විස්කම්බනේ පවතින තාකල් අකුසල් නැහැ. ඒකෙන් යම් වෙලාවක හිත පිට ගියාද එතන අකුසල් සිද්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ කරන කියන්නේ මම වාඩි වෙලා සතිය එල්ල කරගෙන මුදුන්පත් කරගෙන පිට යන්න කලින් හුස්ම 3ක් මට ගන්න පුළුවන් වුණා. සද්දයක් ඇහිලා හිත කම්පන වෙන්න කලින් හුස්ම 3ක් ගන්න පුළුවන් වුණා. වේදනාවක් එන්න කලින් හුස්ම 3ක් ගන්න පුළුවන් වුණා කියලා වාර්තා කරා නම් ඒ ගුරුවරයාටයි ඒ වාර්තා කරන කෙනාට හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. අර සතියෙන් ගත කරපු හුස්ම 3 තුල අකුසල් හෝ විලෝපන නැහැ. හැබැයි ඊට පස්සේ කොයි වෙලාවෙ හිත පිට යනවද දන්නේ නැහැ. සද්දට යයි දන්නේ නැහැ, වේදනාවට යයි දන්නේ නැහැ, හිතීලට යයි දන්නේ නැහැ. ගිය ගමන්ම ඔකට මනාපමනාප নানা ආකාර දේවල් වලින් හිත ඒ සංකර භාවයටපත් වෙනවා. ඉතින් එහෙම වෙලාවට අපි කමඨාන් සුද්ධ කරනකොට අවස්ථාවක් ලැබුණොත් කියන්නේ මේ කොච්චර වටිනවද බලන්නකෝ. එක හුස්මක් ගන්න පුළුවන් එකට හුස්ම 3-4ක් ගන්න පුළුවන් වුණා. ඉතින් එහෙමනම් බලන්න හුස්ම 4-5ක් ගන්න පුළුවන් ඉන්නේ උදේ වරුවේද, කැමරට පස්සේද, නිින්දට පස්සේද, සක්මනකට පස්සේද කියලා බලලා 3-4 කරන්න, 4-5 කරන්න, 5-6 කරන්න. ඉතින් ඒක එච්චර අමානුෂික අභියෝගයක් නෙවෙයි. ඒක අපි ඔය සතිපාසලෙත් පොඩි ළමයින්ට අපි කියලා දෙනවා. ඉතින් ආම කියලා දෙනකොට තේරෙනවා අපිට ජීවිතේට අභියෝගයක් තියෙනවා. සතියෙන් හිටියොත් නික්ලේශී, සතියේ නැත්තම් කෙලස්. එහෙමනම් ඒ ගණන් කරලා කියන්න පුළුවන් පියවර 10ක් මම ගියා. ඒ 10 තුල මට සතියේ තියෙන බවට සෑහෙන විශ්වාසයක් තිබුණා. හැබැයි 10ට ඉස්සෙල්ලත් කෙලස්, 10ට පස්සෙත් කෙලස්. එහෙම නැත්තම් හුස්ම රැලි 10ක් 15ක් ගන්න පුළුවන් නම් එයාට දන්නවා ඊට ඉස්සෙල්ලත් අපිට කියන්න බෑ හිතේ කොයි ගිහිලා තිබුණාද කියලා. ඊට පස්සේ කොයි ගියාද ගන්නෙත් නැහැ. ඒ නිසා නමුත් අර දැනට පුළුවන් කියන්නේ හුස්ම රැලි 10ක් ගන්න පුළුවන්, පියවර 10ක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔක ටික වැඩි කිරීම සඳහා තමයි මේ මනුස්ස මොලේ අපිට ලැබිලා තියෙන්නේ. ඒ තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ලැබිලා තියෙන එකටයි. ඉතින් ඒක සඳහා ගත කරනකොට මේ හෙට වෙනකොට මුළු ජීවිතේම සතියෙන් ගත කරනවා, මුළු පැයම සතියෙන් ගත කරනවා කරන්න බෑ. නමුත් අර විස්කම්බන වශයෙන් ඇති කරගත්ත ඒ සති පදාසය, ඒ සති ප්‍රමාණය ටිකක් ඈත්මෑත් කරගන්න පුළුවන් ගතියක් තියෙනවානේ. ඒක අටුවාචාරින් වහන්සේලා පෙන්නන්නේ උපමාවක් විදිහට මුත්තටම සැල්වීනිය හැදිලා තන පිටියක් වගේ තියෙන වැවක් ගාවට නොදන්න කෙනෙක් ගියොත් එයා කියනවා මේකේ වතුර ගන්න බෑ, මේකේ තියෙන තන පිට්ටනියක් කියලා ඈත් ඉඳලා බලලා එන්න පුළුවන් ගෙදර. නමුත් ගෙදර මිනිස්සයා ඒ පැත්තේ මිනිස්සෙක් නම් කියාවි නෑ පොඩ්ඩක් බලන්නකෝ සැල්වීනිය පොඩ්ඩක් අයින් කරපුවාම ඇතුලේ වතුර තියෙනවා. ඒක නිකන් හරියට තදංග නිබ්බුතිය වගේ. පෙනු බැලුමට පේන්නේ තන නිල්ලක්. නමුත් පොඩ්ඩක් එහෙම කරලා බලනකොට තියෙනවා. ඊට පස්සේ අපිට කලයක් දාලා වතුර එකක් ගන්න ඕනේ නම් අපි කලෙන් එහාට මෙහාට කරලා මේක විස්කම්බණය කරලා කලේ ඇතුළට පොවලා කලෙන් වතුර එකක් ගන්නකොට කලයක් පුරා උන්ට පිරිසිදු වතුර ගන්න පුළුවන්. හැබැයි ටික වේලාවක් යනකොට ආයේ අර පාසි ඇවිල්ලා, ආයේ අර පෙඳ ඇවිල්ලා, ආයේ සල්වීනි ඇවිල්ලා අරක ආයේ තන පිටියක් වගේ පේනවා. ඉතින් එහෙම තමයි භාවනා කරන කෙනා තේරුම් අරගන්නේ මේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරන ධර්මයේ සිහිපත් කරන සංඝයා සිහිපත් කරන තමන්ගේ සීලයේ සිහිපත් කරන බැලුවොත් මේකේ යට වතුර ගොඩක් තියෙනවා කියලා තේරුම් ගන්න මුළු ජලාශයෙම පිරික්සා බලන්න ඕනේ නේ. එක තැනකට ඇඟිල්ල ගහපු ගමන් තේරෙනවා. ඊට පස්සේ වතුර කලයක් ගන්න ඕන නම් වතුර කලින් අර පාසි ටික එහෙම කරපුවාම ඔබලා ගන්නකම් ගන්න පුළුවන්. මෙන්න මේ විශ්වාසය ඇති වෙච්ච එවනත් විස්කම්බනේ වශයෙන් සතිය වෙන් කර ගන්නට සතිය දැනගන්න පුළුවන් කියන පරිසරය ඔය බුද්ධ ජයන්ති කාලේ වෙනකොට තිබුණේ නැහැ ලංකාවේ.
1960 දශකේ තිබුණෙත් නැහැ 70 දශකේ තිබුණෙත් නැහැ මම දන්න විදියට. ඒ 70 80 දශකවල තමයි ඒක අඩු ගන්න සමත ක්‍රමයට හෝ වේවා විපස්සනා ක්‍රමයට හෝ වේවා මේ සම්පූර්ණ කෙලෙසින් පිරිච්ච මේ ලෝකේ එහෙම නැත්නම් කෙලස් වෙච්ච මේ හිතේ මෙන්න මේ නික්ලේශී අවස්ථාවක් අත්විඳ ගන්න පුළුවන් පිපාසාව සංසිඳ ගන්න වතුර ටිකක් ගන්න පුළුවන් මේක තන පිටිනියක් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් කාලයක් ආවා. ඉතින් ඒ විදිහට කම්බනේ කරපු එක එවනත් මේ විදුවට තන නිලක් වගේ පෙනුනට මේකේ යට වතුර තියෙනවා තේරුම් ගත්ත ලෝකයක් ඇති උනේ මම ජීවත් වෙන කාලය ඇතුළත. සර්වචනංශ මේක දේශනා කළ අවුරුදු 2570ක් වෙලා තියෙනවා. නමුත් අපේ කනට ඇහිලා මේක මෙහෙමයි කියලා තේරුම් ගන්න පුළුවන් උනේ හුඟක් පහුවෙලා මගේ ජීවිතේ. නමුත් ඊට පස්සේ ඒක නිකන් උත්සාහ කරලා බලලා පරීක්ෂා කරලා බැලුවට පස්සේ එයින් මේ පිට තියෙන සියල්ලම කෙලස් කියන අදහස තේරුම් ගන්නත් මට ගොඩක් කල් ගියා. මම හිතුවා නෑ ඔය කෙලස් නැති තවත් හොඳ දේවල් තියෙනවා පින්කම් කරනවා වෙන ආදී දාතකුත් අපි දේවල් කරනවානේ. ඒකෙත් පවු නැතුව ඇති කියලා. නමුත් ගෝ කල් ගියා මේ සත්‍යමත් චිත්තක්ෂණේ විතරයි Tamanට සහතික කරලා කියන්න පුළුවන් වෙන්නේ කෙලස් නැහැ කියලා. අනික් වෙලාවල් වල අපි හොඳ වැඩ කරාත් නරක වැඩ කරාත් හොඳ නරක තේරුම් ගන්න නැතුව වැඩ කරාත් ඒකේ තුල මමයා ජීවත් වෙනවනේ මේ මමයි හොඳ වැඩ කරන්නේ අල්ලපගෙදර මිනිස්සු නරක වැඩ කරනවා එයා හොඳ නැහැ මම හොඳයි අබෞද්ධයෝ හොඳ නැහැ බෞද්ධයෝ හොඳයි ආදි වශයෙන් මොනවදෝ යට නිකන් මේ මණ්ඩි වගේ දෙයක් රාමණ්ඩි වගේ දෙයක් තියෙනවා. මොකද සතිමත් චිත්තක්ෂණයේ මම ආර්දනා කරනවා පරීක්ෂා කරලා බලන්න කියලා ඒ සතිමත් වීම තුලත් සමහරලාට ආඩම්බරයක් එන්න පුළුවන්. මම සතිය දන්නේ නැති විදිහට දැන් සතිය දානවා. මට සතිය විනාඩි 5යි කරන්න පුළුවන් උනේ දැන් 10ක් 15ක් පුළුවන් කියලා ඔය ආඩම්බරෙත් ඒක තුල එනව නැත්තේ නෑ. නමුත් ඒකට උත්තරේ සතිපට්ඨානෙ තුල තියෙනවා. ඒ නිසා හොඳ වැඩ කරන අයට තමයි අපි සතිය උගන්වන්න ඕනේ. ඒගොල්ලෝ දැනටමත් හොඳ නරක දෙකෙන් නරක අයින් කරලා හොඳ වෙලානේ තියෙන්නේ. හැබැයි එයාට ඒක සහතික වෙන්න, එයාට ඒක ප්‍රත්‍යක්ෂණය වෙන්න, එයාට ඒක උරගාලා බලන්න, එයාට අස්පනා අපිට දකින්න මේ සතියෙන් පුදුමාකාර විදුහුරු ක්‍රමයකට පෙන්ලා දෙනවා ඒ කාලය තුල කෙලස් නැහැ කියලා ඕනේ නම් අවශ්‍ය නම් එහෙම චිත්තක්ෂණ 4-5ක් හුස්ම රැලි 4-5ක් පියවර 4-5ක් තිබ්බට පස්සේ ආපහු හැරිලා ප්‍රතික්‍රියා කරලා බලන්න පුළුවන්. ඒ කාලය තුල එහෙම පිනක්වත් පවක්වත් මොකක්වත් සිද්ධ වෙලා නැහැ. මම දැන් මෙතන. මම දැන් මෙතන වාඩි වෙලා හිටියා. එහෙම තමයි මම දැන් මෙතන ඇවිදිමින් හිටියා. ඉතින් මම ඇත්තටම සතිය වඩන්න පුරුදු වෙනකොට ඒ භාවනා මධ්‍යස්ථානයක්වත් කර්මස්ථානාචාරයක්වත් කවුරක්වත් හම්බුන්නේ නැහැ. මට හිටියේ ගිහි ස්වල්ප දෙනෙක් තමයි හදා බෙදාගත්තේ. ඉතින් මං කිව්වා මට එහෙම කරන්න බෑ. මම ගිහි ගෙදරක ජීවත් වෙන්නේ නිසා කරන්න බෑ කියලා. ඒතර මට දීපු අභියෝගය තමයි ගිහි ගෙදර හිටියත් කොහේ හිටියත් දත්ම දිනකොට සතුටුමත් වෙන්න පුළුවන් කියලා. අපි ඒක විවේකීව තනිකර පුද්ගලිකවනේ කරන්නේ. ඉතින් මං උත්සාහ කරලා බැලුවා. ඊට පස්සේ එහාට මෙහාට යනකොට සක්මන් මළුවක නෙවෙයි ඇවිදිනකොට බැලුවා මට පීවර කීයක් සතියෙන් යන්න පුළුවන්. එකම බාධාව තමයි අපිත් ඒ කරරක් දාගෙන යන යාළුවෝ. ඒගොල්ලෝ කතා කර කර යනවා. ඒවා කියන්නේ කතාබස් කියලා. අපිට කතාබස් නැතුව පයින් යන්න වෙනවා. යනකොට බලන්න ඕනේ පීවර කීයක් යන්න පුළුවන්ද. ඉතින් ඒක ටිකක් හරි අභියෝගාත්මකයි. මම මේ කියන්නේ මට වෙච්ච දේ. අනේ එහෙම කරනකොට එහෙම වුණත් කරන්න පුළුවන්. ඒක හරියට කැලේ මැද යන ගමන් අතනින් මෙතනින් මල් අහුලගෙන හැම මලක්ම මල් මාලයකට අමුණගෙන යනවා. පුළුවන් මල අමුණගෙන යනවා. ආන්නේ විදිහට කරගෙන ගියා නම් ඒ කෙනාට ඔය විස්කම්බණය කරන්න පුළුවන්. ටික වේලාවකට සතිය පවත්වන්න පුළුවන් කියන මට්ටමට එනකොට මට හිතෙනවා ඒක කියන්න හොඳයි කියලා මේ වෙලාවේ ඒ වාගේ සතිය පවත්වන යාළුවෝ එක්කෙනෙක් දෙන්නේ කම්බ වෙන්න ඉඩ තියෙනවා. අපි උත්සාහය කෙරුවේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ කවුද සතිය වඩන්නේ කවුද සතිය නොවඩන්නේ කියලා. හරියට අර වප්ප ස්වාමීන් වහන්සේ මහා පසක මහණුන්ගෙන් වප්ප ස්වාමීන් වහන්සේගේ උදාන පාළියේ තියෙනවා
පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ අපස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කිය. ඇසැත්තෝ අනික් ඇසැත්තන්ව දකිත්. ඇස් නැත්තෝත් දකිත්. ඇස් නැත්තෝත් නොදකිත්. ඇස් ඇත්තෝත් නොදකිත්. ඉතින් ඒක නිසා බුදුජානනාංශේ පළවෙනි වතාවට මේ පස්වක මහණු ළඟට යනකොට ඔය වප්ප ස්වාමීන් වහන්සේත් බුදුජානනාංශේ පිළිගත්තේ නෑනේ. මේ අපි හොයාගෙන ඉන්නේ අපෙන් වැඩ ගන්න වෙන්න ඇති 16න් එක ජීවත් වෙලා හිටපු මනුස්සයට අපි එහෙම සලකන්න ඕනේ නැහැ කියලා. නමුත් බුදුජානනාංශේ යම් ඒ ධර්ම න්‍යාය ක්‍රම අනුව දේශනා විලාස අනුව තේරුම් ගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ ඇසැත්තෝ ලෝකයේ දකිත් ඒ ලෝකයේ ඇස් නැත්තෝ ඇති බවක් දකිත්. ඇස් නැත්තෝ නොදකිත්. ඇස් ඇත්ත කවුද කියලාත් නොදකිත්. ආන්නේ වගේ පුංචි ඇහැක් පහළ වෙනවා සතිය වඩනකොට. අපිත් එක මේ කලබලකාරී ජීවිතේ යුරෝපයේ ජීවත් වුණත්, පැවිදිලා ජීවත් වුණත්, ගිහිවලා ජීවත් වුණත් මේ කොරස් කාටේවත් අත දාගන්න බැරුව දඟලන මිනිස්සු අතර යම් ප්‍රමාණයක් අපි හිතනට ඒ ප්‍රමාණය අඩු ඇති. යම් ප්‍රමාණයක් මේ සතිය පිටන්න උත්සාහ කරනවා. ඒ ඇත්තයි මේ අලුතෙන් පටන් ගන්න ඇත්තොත් අතර මොකද්ද මේ කාන්දන් ශක්තියක් වගේ ශක්තියක් තියෙනවා. අපි ඒකට කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. ඉතින් ඒකට හොඳයි මේ වගේ භික්ෂු සංඝම් ඇති කරලා මේ වගේ දේශනා පවත්වලා මේ වගේ සාකච්ඡා පවත්වලා එහෙම එළඹිච්ච අයට වපහරියක් වේදිකාව සකස් කරලා දෙන එක. ඉතින් ඒ විදිහට යනකොට තමයි ඒ කෙනාට ඒ සතිය අර විස්කම්බන වශයෙන් පවත්වන එක සමත වෙන්නත් පුළුවන් විපස්සනා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම යනකොට අදිෂ්ඨානයක් එන්න ඉඩ තියෙනවා. එහෙම ආපු නැති ලෝකයක තමයි මං ඉපදුනේ. එන්න ඉඩ තියෙනවා මේ ජීවිතයේදීම මට අඩු ගානේ පළවෙනි මාර්ග ඥානෙවත් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් ඒක ආන්තික වශයෙන් කේවල වශයෙන් කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක ඇත්තටම හේතු ගන්නලා දෙන්න බැරි යුගයක ඉපදිච්ච මම වගේ කෙනෙකුට ඒ සියලු කරන්න තියෙන ජඩකම්, ලන්දාරිකම්, වැරදි වැඩ තේරවත් කරලා තියෙද්දි ඒ වගේ අදහසක් ඇති සමාජයක් දැකලා එමෙ ඉදිරියට යන්න වෙනකොට මට හිතුණා මේ අපි සියලු කරපු පවුත් මේ ජීවෙනවයි කියලා සතිය. ඒ නිසා අපි සතිපාසලේ කිව්වා උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියන එක උපන්දා සිට කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණේ කියලා. තාමයිත් කවුරුත් විරුද්ධ වෙලා නැහැ. තාමත් මම මේක කියනවා. ඉතින් ඒක නිසා අර කල්යාණ මිත්‍රෝ ලැබෙනකොට එහෙම නැත්නම් ඒ ධර්ම ආචාර්යවරු සබ්‍රක්‍මචාරින් වහන්සේලා දකින්නකොට පේනවා අපි ඇත්තටම කරපුව වලට පන්ති ගෙවන්න උනා නම් මහවුලුගේ තපින්න වෙනවා අපිට. අපායේ යන්න වෙනවා අපිට. හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා අපිට. එහෙම නැතුව අපිට මේ වගේ සත්සංග හම්බ වෙලා සත්පුරුෂ සමාගම් හම්බ වෙනකොට මට නම් හිතෙන්නේ ඒක තනි කරම සතියේ ditta ධම්ම වේදිනිය වශයෙන් මේ ජීවිතය හම්බෙච්ච සතුටක් විදියට. අන්න එහෙම කෙනෙකුට පින් අදහසක් එන්න පුළුවන්. මේ ජීවිතේම අර විස්කම්බනේ වෙලා පාසි ටික ඈත් වෙලා ආය පාසි වලින් වැහිලා ආය තනනිල්ලක් හැදුනා වාගේ ඇති වෙන මායාව වෙනුවට ඒ අයින් කරගත්ත ප්‍රදේශය දිගටම අනිකොත් පිළිවලින් බාධා කරගෙන ගත කරන්න. ඒ ගත කරන වෙලාවට ඒ විස්කම්බනේ වෙච්ච එක තමයි අපි ගන්නේ සමුච්ඡේද කියලා. ඒ කියන්නේ ඒකේනා පසු නොබසින ආපසු නොහැරෙන කෙලස් ප්‍රමාණයක් කපලා දාන තැනට යනවා. ඉතින් අපි ඒක භික්ෂුන් වහන්සේලා වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කියන මේ ප්‍රධාන සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන තියෙන බදාන බාධක තුන අයින්ුණයි කියලා. ඉතින් ඒකෙන් කියන්න පුළුවන් ආපසු නොහැරෙන ගමනක් යනවායි කියලා. ඉතින් ඒ කෙනා ඒ කියන්නේ ඇත්තටම දැන් කාලේ හැටියට බලනකොට යුරෝපා භික්ෂු සංගමයේ හැටියට බලනකොට විශාල දෙයක් නේ. මේ භික්ෂු සංගමයේ තුල ඇතුළත කවුරු හරි එහෙම බලාපොරොත්තුවක් ඇති වෙන්නවා එහෙම නැත්නම් ඒ තැනකට ළඟා වෙලා ඉන්නවයි කියලා. ඉතින් ඒ කෙනා ඊට පස්සේ අනිවාර්යයෙන්ම
අනෙකුත් සංයෝජන ධර්ම ටිකත් අයින් කරලා එහෙම නැත්නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අවසාන නිෂ්ඨාව සඳහාම භාවනා කරනවා කියනවාට තදංග එක විස්කම්බණය කළ විස්කම්බණය සමුච්ඡේද කරලා ඊට පස්සේ පටිපස්සද්දි කියලා ඒ ආර්ය අෂ්ටාර්ය මහා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට අයිති වෙනවා. ඊට පස්සේ තමයි ඒක ගැල්වනයිසේෂන් එක තමයි එහෙම නැත්නම් ඒක දල කර ගැනීම දැඩි කර ගැනීම තමයි නිස්සරණ නිරෝධය කියලා කියන්නේ. ඒ නිසා අද දේශනාවට අපි ප්‍රධාන වශයෙන්ම මතු කරගන්නේ මේකේ තියෙන මේ තදංග නිබ්බුතිය කියන එක. මේ තදංග නිරෝධය කියන එක. ඉතින් තදංග නිරෝධය පිළිබඳව කාට හරි තමන්ගේ ජීවිතයෙන් සාක්ෂියක් දී ගන්න පුළුවන් නම් මං හිතනවා ඒ කෙනාගේ ගුරුවරයාටත් ඒ නම්බුව යන්න ඕනේ කියලා. මොකද මේ අපි මේ දේශනා කරන්නේ කොහොක්වත් නැති ධර්ම නෙවෙයි. කවුරුත් අත්දකලා තියෙන එකක්. ඒක ඒ වගේ එල්ලයකට යොමු කරලා කෙලස් නැති කර ගන්නවා කියන එක තමයි. නමුත් ඒක එල්ල කරලා යම් ප්‍රමාණයක් හිතේ විශ්වාසය ඇති කර ගන්න පුළුවන් නම් මෙන්න මේ ಜಾති කෙලස් මේ ಜಾති සංයෝජන නැති තැනට යනකම් මට යන්න පුළුවන් කියලා අනේ එදාට බුදුරජාණන් වහන්සේගේ රැස්වි දෙන්න පටන් ගන්නවා. අනේ එදාට සද්ධර්මයේ බබලන්න පටන් ගන්නවා. ඊස්ට් ඇන්ඩ් වෙස්ට් කියලා එක දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම සංඝ රත්නය කිව්වහම ඒකට මොනම කෙනෙකුටවත් මොනම ආකාරයකින්වත් නිඳ කරන්න බෑ. මොකද මේ මහා සෙනඟ හිටියට ඒ උන්වහන්සේගේ පපුව ඇතුලේ ඒ තියෙන ඒ නිර්මල භාවයට මම මේ මෙතෙක් වෙලා අහගෙන හිටියා මේ වෙස්ටර්න් බුද්දිස් ඕඩර් එකේ තේමා ගීතේ කොච්චර ඉස්මතු කරලා දෙන්න බලනවාද කියලා බලන්න ඒ සුවඳයි ඒ වර්ණයයි ඒ සංඝ කියනකොට ඇතිවෙනේ තෙදයි ඔය පිටින් ගන්න සායෙම නෙමෙයි. ඇතුළතින්ම සතිය වැඩිම හරහා අප්‍රමාදය හරහා අපි අරගෙන තියෙන මේ බලය ජවය එක තැනකට යොමු කරලා විදලා ඒ තුලින් ඒ කෙලෙස් තදංග වතෙන් හෝ විස්කම්බන වතෙන් හෝ පටිපස්සද්ද වතෙන් හෝ කඩාගත්තා නම් ඒක මං හිතනවා මේ ඒ එක්කෙනෙක් එහෙම ලබා ගත්තත් මුළු සංඝ සනුහරේටම ඒකෙත් දෙයක් තියෙනවා. ඒ නිසා එහෙම හිතලා වැඩ කරන එක භික්ෂුවක් හෝ වේවා උන්වහන්සේ ඇත්තටම නිවන් දැකීම සඳහා භාවනා කරන්න කියන මේ ඒකායනේ නිෂ්ඨාව තිබිච්චවයි. ඒ වෙනකොට අනිකෝ සියලුම සංඝයාට අවශ්‍ය කරන්නේ සංඝ තේජස ඒ සංඝ තෙද ආපහු ඇති කරලා දෙනවා. ඒ නිසා එක්කෙනෙක් එක චිත්තක්ෂණයක තදංග වශයෙන් සතිය වැඩුවත් ඒක මුළු සංඝයාගම බැටරිය charge කරනවා. ඒක අපි ගිහි ලෝකෙට කියන්නේ එක්කෙනෙක් එක මොහොතක සතිය වැඩුවත් මේ පෘථිවි තලයේ රත් වීමට උත්තරයක් ලැබෙනවා. එක්කෙනෙක් එක මොහොතක සතිය වඩලා විශ්වාසය ඇති කරගත්තොත් මම නම් අද ඉස්ලාම සතිය හඳුනාගත්තා දැනගත්තා දැන් නම් මම දන්නවා අස්පනා පිටම සතිය කියන්නේ මේකයි කියලා ඒ චිත්තක්ෂණයේ මේ පරිසර දූෂණය සහ චිත්ත දූෂණය අඩු වෙනවා. ඒක කියන්නේ good vibration කියලා ඇමරිකන් vocabulary එකේ හැටියට. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩේදී මේ බණක් අහනකොට වේවා, සක්මනක් කරනකොට වේවා, පදියන්කයක් කරනකොට වේවා මේ සතිය එවන තමයි අප්‍රමාදය ඉස්සර කරගෙන ගියා නම් ඒක බුදුජානක වහන්සේ ඒකායන මාර්ගයේ වශයෙන් මෙච්චර ලස්සන දේශනා කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒකෙන් බුදුජානක අවධාන වචනෙන්වත් කියනවා අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. ඉතින් මේ වාගේ දෙයක් මම මේක නොකිය ඉන්නවා නම් හොඳයි ඒ වුණාට කියානේ යනකොට බණ කියවෙනවා. ඇයි මේ අපිට උගන්වන්නේ නැති බුද්ධ ආගමේ? ඇයි මේ සතිය අප්‍රමාදේ වගේ දේවල් ඒ කියන්නේ පණනල අත්‍යවශ්‍ය දේ ඇයි මේ දහම් විෂය තුලවත් එනතම් පාන්සල් තුලවත් භාවනා මධ්‍යස්ථාන තුලවත් නැති වෙන්නේ මම හිතනවා අපිට හිතා ගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. හැබැයි ඒක නැවත ඇති කර ගන්න පුළුවන් කියන තැන මම පෙරමුණේ ඉන්නවා. ආපහු මේක ඇති කරන්න පුළුවන්. ඇති කරනකොට ඉති පොඩි පොඩි දෝෂාරෝපණයක් දෙනවා. මටත් ලංකාවේ
සමස්ත ලංකා ශාසන ආරක්ෂක වල මණ්ඩලෙමුත් විරෝධය පෑවා. ඉතින් ඔය ඇතියට ගණන් ගන්න යන්න එපා. ඒතිෙද්දිත් මට මේ වෙස්ටර්න් බුද්දිස්ට් ඕඩර් එකේ එහෙම නැත්නම් මේ බටහිර වික්ෂ සංගමේ ආර්දනාවකුත් ආවේ මට ධම්මජීවහාර වෙලා බණ ටිකක් කියන්නේ කියලා. මට හරි සන්තෝෂයි. එහෙම නැත්නම් මේ කියන්න පුළුවන් මේක නෙවෙයි අපිට උගන්වන බුද්ධ ආගම මේ මොනවද සංකර බුද්ධ ආගමක් මේක අර වයින් මෙවයින් කලවම් වෙලා තියෙන කියලා අර සතියට සහ අප්‍රමාදයට තැන දීලා කතා කරනකොට ඒ ඇති වෙන කොහොන් කටි එහෙම නැත්නම් කොනහන ගති එන්නේ නැතුව බෑ. මට හිතෙන්නේ ඒක වෙන්න ඇති ඒකම නෙවෙයි නමුත් ඒකත් වෙන්න ඇති එක හේතුවක් බුදුරජාණන්සේ බණ නොකියන්න අදිෂ්ඨාන කෙරුවේ. ඒක තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට. මිනිස්සුන්ට ඕනේ මේ බුද්ධ ආගමත් බිස්නස් බුද්දිසම් එකක් කරගන්න. නැත්තම් මයින්ඩ්ෆුල්නස් එකක් කරගන්න. ඒක එහෙම නැතුව තමන්ගේ තදංග වශයෙන් තමන්ගේ විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කරගත්ත පිරිසක් පසුගිය අවුරුදු 30 40 ඇතුළත ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ඉතින් අර මේ අද ලෝකේ පවතින මේ යුද්ධයකට තුන්වෙනි ලෝක යුද්ධයකට එළඹිලා පෙළඹිලා ගත කරන එක එතන මේ බටහිර ලෝකේ තියෙන ආර්ථිකය ඔච්චර කල් තිබෙන තරම් තෙදක් නැහැ දැන් කඩාන වැටෙනවා කියන කතාව ඒක මේ ලංකාව වගේ රටවල තියෙන ආර්ථිකයේ තියෙන බොහෝ මේ භංගුර ස්වභාවයේ තියේදී තාම අපිට ඒක සඳහා මේ සත්‍යයෙන් යුක්ත බල මණ්ඩලයක් හදලා ඔය සියලුම ප්‍රශ්නට උත්තරේ මේකයි කියලා කියා ගන්න බැරි වීම පිළිබඳව මම පුද්ගලිකව කනගාටු වෙනවා. මේ වෙලාවයකට හිත යොදලා තියෙන්නේ. අපි කොහොමද අඩු ගානේ රටවල් කීපයක්වත් එකතු වෙලා මේක හොයලා මේක අපි අත්දකලා මේක ඉදිරිපත් කරලා අසත්‍යයෙන් හිතියොත් පාවු සත්‍යයෙන් හිතියොත් අකුසල් නෑ. ආන්නේ කතාව මේ ලෝකේ ව්‍යාප්ත වෙලා තියෙන විශාල ප්‍රශ්න වලටත් අපිට උත්තරයක් වශයෙන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බය නැතුව මේක ලංකාවෙන් පිටරට යවන්න පුළුවන් හොඳම අපනයනේ බහණ්ඩේ බවට පත් කර ගන්න පුළුවන්. ඒ සඳහා මේ දවස්වල අපි හිත යොදලා තියෙනවා උත්සාහ කරමින් ඉන්නවා කොහොමද අපි මේක ඒ අබෞද්ධයට පවා එහෙම නැත්නම් යුද්ධයකට පෙළඹෙන අය පවා එහෙම නැත්නම් මදේට ප්‍රමාදයට පෙළවෙච්ච අය පවා සමස්තයක් වශයෙන් අරගෙන එයාට මේක කියලා දීලා එයාට ඉදිරිපත් කරන්න නම් මේ අපි වගේ මේ වගේ පොඩි පොඩි තැන්වල මේක හුත්තට ස්ථාවර කරගන්න. ඉතල තමන් හදා ගන්න ඕනේ. තමන්ගේ තදංග වශයෙන් සත්‍ය වඩ아가න තදංග වශයෙන් කියලා සිල් රැක ගන්න පුළුවන් තත්වයක්. ඊට පස්සේ ඒක විස්කම්බන වශයෙන් ටික වේලාවකට ටික ඉරියව් කීපයකට පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රදේශයක් නැත්නම් ටික පිරිසකට පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රදේශයක්. ඊට පස්සේ ඒ තුලින්ම මේ විස්කම්බනය කරපු එක පටිපස්සද්දි විදියට ආය ඇති නොවන සංයෝජන ධර්ම ටික කඩා හැරීමෙන් සෝවාන් වෙන එක වගේ දෙයක් කරන්න පුළුවන් තත්යකට අද විද්‍යාවෙම පොඩි තල්ලුවක් ලැබිලා තියෙනවා. මොකද මේ භෞතික විද්‍යාවෙන් හොයාන ගිය කට්ටියට පෙළ තියෙන මේ භෞතික දේවල් වලට වඩා නැත්නම් භෞතික වල තියෙන සුඛභෝගීත්වය භෞතිකයේ තියෙන මේ පාරිභෝගිකත්වයට ප්‍රධාන හේතුව ඒ ආමිෂ ද්‍රව්‍ය නෙවෙයි හිතයි ප්‍රධාන කියලා. හිත හදාගත්තොත් ආමිෂ හදාගන්න එක පස්සේ කරන්න පුළුවන් නැත්නම් ඒකෙන් සිද්ධ වෙන කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා කියලා. අපිට හැමදාම නමුත් පන්ති කාමරවල ගන්නන එක නෙවෙයිනේ. මේ ආර්ථිකය හදාන්න කියලානේ. ඒකත් අවශ්‍යයි. අපිට සිව්පස්සේ අවශ්‍යයි සංඝයා වහන්සේලා වශයෙන් චීවර පින්ඩපාත සේනාස ගිලම්පත එනත අපිට මේ වගේ වැඩක් කරගෙන යන්න බෑනේ. නමුත් දැන් බුදුරජාන් වහන්සේ කියපු මනසයි ප්‍රධාන වෙන්නේ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කියන එක දැන් අද්දරට යන කම්ම කිට්ටු කරගෙන එනවා මේ නවීන විද්‍යාවෙත්. මම කියන්නේ නවීන විද්‍යාව නිවන් දැකලා තියෙනවා කියලා. නැත්නම් ඒකේ අනන්ත සාධක සාක්ෂි අපිට ලැබිලා තියෙනවා. ඒ වෙනකොට අපේ උදාර જાතියට විශාල තැනක් තියෙනවා. ඒකට අපි තමයි අයිතිකාරයෝ. අපි තමයි මේක ලේවලින් රැකගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒකට අපි ඇති වෙන්න නිදර්ශන සපයලා නැති බව මම පිළිගන්නවා. නමුත් මේ වගේ ධර්මදේශනා මාර්ගයෙන් මේ වගේ සාකච්ඡා පැවැත්වීමෙන් අපි පුංචිට කරගෙන යන අතනින් මෙතනින් බිම්මල් පිපෙන්න වගේ මේ මතුවලා එන මේ සති ක්‍රියාකාරකම් වැඩපිළිවෙළවල්
ඔලෙක්ට සංඝයා මුල් තැන දෙන්න ඕන. මා ස්තුතිවන්ත වෙනවා අපේ ඉතාලියේ ස්වාමීන් වහන්සේට ඥානතිලක හාමුදුරුවන්ට අපි ගියා පළවෙනි වතාවට පුදුමාකාර සහෝදරකමකින් සැලකුවා. මට පොඩි එම්පිරිසාවකුත් දුන්නා. මම ඒක අරගෙන ආවා ඇමරිකාවට එනකම්. ඒ නිසා සිල්පත් දෙනකොටත් මට ස්තුති කරන්න හිතුණා. ඒ සහෝදරකම අපි ගියාට පස්සේ කවදාවත් දැකලා නැහැ. හැබැයි ඒක අඬ ගන්න කියලා නිකන් සාක්කුවේ දාගෙන යනවා වගේ පර්ස් එකේ දාගෙන යනවා වගේ අරන ගිහලා රටතොට පෙන්නගෙන කරන ගතිය ඒ වෙස්ටර්න් බුද්දිස්ට් ඕඩර් එකේ තියෙනවා. ඒකේ මම එහෙම සංග්‍රහ කරන පැත්තේ නැති වුණාට සංග්‍රහ විදින පැත්තේ ප්‍රධානම කෙනෙක් මම. ඒ නිසා මම කියනවා මේ වැඩේට පුළුවන් තරම් මේ අද දවසේ මාතෘකාව. සතියෙන් හිටියොත් අකුසල් නැහැ. සතියෙන් නැත්තම් අකුසල්. ඉතින් ඊයේ තිබුණ රිට්‍රීට් එකේදීත් මම ඉතින් සරටේ කියවුණා මං හිතුවා තරහ වෙයිද කියලා. හැබැයි ඉතින් කියන්න ඕන එක කිව්වා මම. ඒ නිසා මම කිව්වා සතියෙන් තොරව කරන සැලසුම් සතියෙන් කරන ඔක්කොම කටයුතු තිරිසන් කියලා. මම බුද්ධ වචනේවත් අරගෙන මට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ හැම වෙලාවෙම හැම තැනදීම සතියෙන් කටයුතු කරනවා කියන එක ඔය කතා කරන එක්කනට තේරෙන්නේ නැති වෙන්නේ නැති ප්‍රශ්නේ ඇහුවේ. නමුත් සර්වඥාන්සේ දේශනා කරනවානේ සතාධිපතිය ධබ්බේ ධම්මා කියලා. ලෝකේ ඉන්න මිනිස්සු දැනගත්තත් නොදැනගත්තත් ඒ මනුස්සයා ඉන්නේ සතියේ. නමුත් සතියට මුල් තැන දෙනකන් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක මම පුදුම අත්දැකීම් තොගයක් මට තියෙනවා. යම් කිසි කෙනෙක් මේ සතිය කියන එක පෙරමුණු කරන යන්න ගිය ගමන් එයාට තමන් පිළිබඳවත් ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම ගමනේ නිර්වුල් භාවය. ඒ වගේම ඒකට බාධක එන්නේ නැති ගතිය පුදුමාකාරයි. ඉතින් ඒ නිසා බය නැතුව කීත හැකි නෑ වුණත් නොනෑ වුණත් යාළු වුණත් නැති වුණත් ඔය ඔක්කොම කරන්න ඕගොල්ලන්ට පින් දහම කට කුසලතාවයේ දක්ෂතාවයේ තියෙනවා. හැබැයි පීයේ දැල්ල පීයේ ධාරේ පීයේ කැපුම් කට්ටේ තියාගන්න. මොට කරගන්න එපා. මේ සියල්ලම කර දෙන්නේ සතියයි කියලා වගේ මේ බුදුරජාණන්සේ බොජ්ජංග ධර්ම වල දේශනා කරලා තියෙනවානේ. සති කොහම් බික්කබේ සබ්බත්තිකං වදාන. මානි සතිය හැමතැනදීම අපේක්ෂා කළ යුතුයි කියලා. ඉතින් මේ ටික සඳහා මම ඇත්තටම ගැළපෙයි කියලා මම හිතනවා. මේ සතිය බලමයි මේ කියන පොත කියවන්න. Power of Mindfulness කියන අපේ ඒ ජර්මන් ජාතික ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ පොත ඒක වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. සිංහල මමත් පරිවර්තන කරපු එකක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හරි පුදුම ධර්ම දූත සේවයක් කරනවා. ඒකට හේතුව තමයි සතිය පිළිබඳව ඔය සිංහල ත්‍රිපිටක පොත්වල එහෙම නිර්වචනයක් නැහැ. ඒක උනන්දු කරවීමක් නැහැ. එහෙම උත්ප්‍රේරණය කරවීමක් නැහැ. කරනවා නම් මේ අපිට ඉන්න සංඝයා ටික හොඳටම ඇති. හැබැයි සංඝයාගේ පිය ගන්න ඕන. උපමට්ටම් කරන්න. අනිකු සියලුම දක්ෂතා තියෙනයි කියලා මම දුරස්තව ප්‍රකාශ කරනවා. අපේ සංඝරත්නයේ තුල අනිකුත් තිබිය යුතු සියලුම ගුණ ටික තියෙනවා. මේ බිලිය තියෙනවා. ඒකට ධාරි ඒක කැපින දැල්ල ඒක පොඩ්ඩක් ගාගත්තා නම් මේක අපේ මුළු ලෝකෙටම දෙන්න උත්තරයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒක නිසා මම නැවතත් ස්තුති කරනවා මට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරපේ කරා. ඒතකොට මමත් ලොකු වැදගත් ආමරු කෙනෙක් වගේ පේනවනේ කාටත් මටත් විතර මේ කරන වැඩ නිසා. ඉතින් ඒක නිසා තවදුරටත් මේ බටහිර භික්ෂු සංගමයේ තුල මේ සතියෙම පෙරටු කරගෙන මේ වගේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා දිගට පවත්වන්න ලැබේවා කියලා මම අපේ ආර්දනා කරපු කටයුතු සාංශයට මතක් කරනවා. ඒ වගේම සන්තෝෂයෙන් මම මේකට සම්බන්ධ වුණේ. අර කිව්වා වගේම ස්වාමීන් වහන්සේ මම හෙට යනවා අපේ ගුණරත්න ස්වාමීන් වහන්සේ අපේ බන්ති ජී හම්බෙන්න. ඒකලෙලා බලනවා මේ පුළුවන්කමක් තියනවාද කියලා. මේ ඇමරිකාවේ පටන් ගත්ත මේ සාමගමන්ට සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන අපි පොඩි සාකච්ඡාවක් කරලා අපි මේ සඳහා ලංකාවේ භූමිය දැන් සකස් කරලා තියෙනවා සතිපාසල සහ විශ්ව සතිගම්මානයේ හරහා ඒ අනුව අපි එකතු වෙලා ඉදිරියට යනකොට මේ අද මේ පරිශදයට සම්බන්ධ වෙලා ඉන්න
බටහිර භික්ෂු සමාජයේ ස්වාමීන් වහන්සේලාට කළ හැකි කළ යුතු කරන්න වටිනා වරපතල වගබහරයක් තියෙනවා. ඒකටත් මම ආරාධනා කරමින් දේශනා වාරයේ මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට තවදුරටත් මේ සම්බන්ධව සාකච්ඡාවක් නැත්නම් අදහස් මාර්ග කිරීමක් කරනවා නම් ඒකට ඉඩ තියලා සියලු දෙනාටම ජය වේවා, තෙරුවන් සරණ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා සතිවාරයේ ශේෂනා වාරයේ මම මෙතනින් සමාප්ත කරනවා. බොහොමත්ම පිං අද අපගේ ගෞරවනීය ආරාධනාවෙන් මෙහි වැඩමුවා ගිහි පැවිදි සියලු දෙනාටම ප්‍රයෝජනවත් අතිශයින්ම ගැළපෙන අර්ථවත් දේශනයක් සිදු කිරීම සම්බන්ධව මම මුලිනුත් සිහිපත් කළා අපේ පින්තුන්ට ගෞරවනීය මහා සංඝරත්නයේට ගැටලු තියෙනවා නම් මේ chat box එකේ ලියන්න කියලා මොකද විශාල පිරිසක් නිසා අපිට සියලු දෙනාට අවස්ථාව සලසා දෙන්න අපහසුයක් තියෙනවා කාලයත් එක්කලා ඒත් කාට හරි විශේෂ යමක් දැනගන්නට තියෙනවා නම් අර hand raise කරාම අපිට යාට අවස්ථාව දෙන්නත් පුළුවන්. එතකම් මම චූටි අදහසක් මතු කරන්නට කැමති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ සත්‍යමත් බව සම්බන්ධව යුරෝපයේත් විශේෂයෙන්ම ජර්මනියේ මේ වන විට විශාල ප්‍රබෝධයක් තියෙනවා. සමහර පාසල්වල මේ සත්‍යමත් බව ඉගැන්වීම සඳහා ඉඩකඩ අවකාශ ලැබලා දීලා තියෙනවා. විශේෂයෙන් බොන් නගරේ දැනට පාසල් 4ක වගේ සතියට පැයක වගේ කාලයක් 7 8 9 ශ්‍රේණිවල දරුවන්ට අපි ඒ වෑන හයින්රයිස් කියලා ඊටාම හොඳ බෞද්ධ මහත්මේ එතුමාට සුදුසුකම් තියෙනවා ගුරුවරයෙක් හැටියට එතුමා ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඉදිරි කාලයේදී මම අපේ නායක හාමුදුරුවන් වහන්සේට එතුමා සම්බන්ධ කර දෙන්නටත් කැමතියි. මම දැනගන්නට කැමතියි අපේ හාමුදුරුවෝ පාසල්වල පවත්වන මේ වැඩසටහනේදී සති පාසල සම්බන්ධව විශේෂ මොකක්ද කියන්නේ පොත් ප්‍රමාණයක් හෝ අපිට පහුගිය දවස්වල අවුරුදු 4කට වගේ ඉස්සරලා යම් යම් මුද්‍රිත තොරතුරු ටිකක් ලැබුණා. අපි ඒවා දරුවන් අතරේ බෙදා දුන්නා. හේතුව මම අපේ හාමුදුරනේ මතක් කරන්න ඕනේ මේට අවුරුදු 12කට වගේ ඉස්සරලා ඔය ලංකාවේ නානායක්කාර කියන මහත්මයෙක් 1 සිට 9 වසර දක්වා ඉංග්‍රීසියෙන් පොත් පෙළක් බුද්දිසම් සම්බන්ධව ලියලා තිබුණා. ඒ පොත් 9ම අපේ තියෙනවා මේ තේරවාද කණ්ඩායමක් ජර්මනියේ. අපි තේරවාද ගෲප් එක මගින් ඒ පොත් 9ම කාණ්ඩ 3කට ජර්මන් බසට නගලා දැන් පාසල් දරුවන්ට බෙදා දීලා තියෙනවා. මොකද බර්ලින් ප්‍රාන්තේ අපිට ඉඩ දීලා තියෙනවා. බර්ලින් සහ බ්‍රැන්ඩන්බර්ග් කියන ප්‍රාන්ත දෙකේ පාසල් විෂයක් හැටියට බුද්ධ ධර්මය කැමැති සිසුන්ට උගන්වන්න. අපේ හන්දරේ මොකද තවමත් ජර්මනිය බුදුදහම ආගමක් ලෙස පිළි අරගෙන නැහැ. ඒ නිසා අපිට සමස්ත රටේම අමාරුයි එක එක ප්‍රාන්තවල අපි ඒ තොරතුරු ඉදිරිපත් කරලා අපිට ඒ සඳහා ඉඩකඩ ලබා දෙන්න පුළුවන්. මම අපේ හඳුරන්ගෙන් දැනගන්න කැමති ඒ වගේ අනුපිළිවෙලින් මේ දරුවන්ට මේ සත්‍යමත් බව කියා දීම සඳහා අපේ මුද්‍රිත මාධ්‍යයෙන් අපේ හඳුරන් වහන්සේලා මොනවා හරි පිළිවෙල කරලා තියෙනවාද කියලා. ඒකට මට ජාතික වශයෙන් කියන්න පුළුවන් මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනවා. ඒ ප්‍රතිසංස්කරණය යද්දී මේ අවුරුද්දේ දැන් මේ 2020 වෙනකොට එකේ පන්තිය 6 පන්තියේදී විෂය නිර්දේශයට ඇතුල් කරලා තියෙනවා. එකේ පන්තියට විනාඩි 30ක මොඩියුල් එකේ කාලය දීලා තියෙනවා. 6 පන්තියට විනාඩි 50ක කාලය දීලා තියෙනවා. එකේ පන්තියට සම්මා සතිය කියන වචනේ දාලා දීලා යුගන්නනේ පුංචි දරුවනේ 6 පන්තියට යනකොට ඉදින්දා ජීවිතයේ සතිය. ලබන අවුරුද්ද වෙනකොට 2 පන්තියයි 7 පන්තියයි එහෙම ගිහිල්ලා අවුරුදු 4-5ක් යනකොට යන විදිහට යන්නේ ඒ උපදේශක මණ්ඩලේ මාත් ඉන්නවා.
ඒක දැනට ඔය කියන පොත් ටික දැනට මුද්‍රණය වෙලා තියෙන ජාතික අධ්‍යාපන ආයතනයේ National Institute of Education කියන එකේ ඊට අමතරව සතිපාසලේ අපි සත්‍ය උගන්වීම සඳහා පාඩම් පන්ති 8ක් සති 8කට උගන්ලා තියෙන එක ඉංග්‍රීසි සිංහල දෙමළ භාෂා තුනෙන් තියෙනවා. ඒ අමතරව කවුරු හරි සතිය උගන්වීම පිළිබඳව එහෙනම් මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට TOT වලට මොඩියුල්ස් 8ක් හදලා තියෙනවා. ඒ මොඩියුල්ස් 8ක් දැනට සිංහලෙන් ඉංග්‍රීසියෙන් තියෙනවා. ඒක කරන්න හදන්නේ කාට හරි උගන්වන්නට කැමති මාස්ටර් ට්‍රේනර්ස් හදනවා අපිට ලංකාවේ ඇතර දැන් 2500ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ යවනවා අපි ඒ ලැබෙන ආරාධනා අනුව. ඊට අමතරව මම පොඩි උත්සාහයක් ගත්තා මේ Universal Mindfulness Village කියන එකේ වෙබ්සයිට් එකට මේ සතියේ තියෙන මට්ටම් 8 සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගේ සහ සම්මා සතිය කියන එකට පොඩි ප්‍රවේශයක් ලැබලා දෙන්න. ඒක ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරන විදිහට පන්ති කාමර අනුව ගිය එකක් නෙවෙයි. ඉතින් හැබැයි මේක විය යුත්තක් වශයෙන් මම පිළිගන්නවා. ඒකෙදි දැනට ජාතික අධ්‍යාපන ආයතනයේ දීලා තියෙන සිලබස් එකේ කොටස් ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන් රජයේ විසීම මුද්‍රණය කරලා තියෙනවා. ඒක අපිට සලකා බලන්න පුළුවන්. මම දන්නවා ඉස්සරහට යනකොට එහෙම මේක ක්‍රමිකව යන්න ඕනේ කියලා. නමුත් මම ගිය පාර වෙස්ට් වර්ජිනියා ගිය වෙලාවේදී මමයි අපේ බන්තේ ගුණරත්න හාමුදුරුවෝ එකතු වෙලා අපි පොඩි පන්සිල් මාළුව වැඩසටහනක් කරා. ඒකෙදී එතුමිය කිව්වා මම කියපු දේ පොඩ්ඩක් විනාඩි 4කින් 5කින් ඉංග්‍රීසියෙන් කියන්න කියලා. ඉතින් කියනකොට බන්තේ ගුණරත්නට අපේ නායක හාමුදුරන් හම්බෙච්ච අවස්ථාවේදී මට දොස් කිව්වා පන්ති කාමරේට ගිහලා මේ ෆෝමලි ක්‍රමිකව සතිය උගන්වන්න බෑ. සතිය උගන්වන්න ඕනේ කැමැති අයට විතරයි. ඒ නිසා මේක විෂයක් වශයෙන් යනකොට මම කැමති නැහැ කියලා. ඉතින් මම මොකෝත් කිව්වේ නෑ. ඒක අපි හිතලා තිබුණ දෙයක්. ඉතින් මට කියන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ එහෙම යනවනම් මගේ හිතේ පහළ වෙලා තියෙන අදහස තමයි ওই ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ සතියේ බලමයි මේ කියන පොත නැත්නම් Power of Mindfulness කියන පොත තමයි දැනට මම දන්න හොඳම සිලබස් එක. ඊට පන්ති ගුණරත්න අපේ නායක අහමුරුත් දුන්නා Mindfulness in Plain English කියන පොතක්. අනේ පොත් දෙකේ ඉදිරිපත් වෙලා තියෙනවා අධ්‍යාපනඥයෙක් අවශ්‍යයි අපිට. ඒක මොකද්ද ගැලපෙන්නේ එකේ පන්තියට මොකද්ද ගැලපෙන්නේ දෙකේ පන්තියට කියලා හදන්න. ඉතින් අපි ගත්ත විනිශ්චයක් තමයි ඒක විෂයක් වශයෙන් උනාට විභාග පවත්න්නේ. ඒ වගේම ලකුණු දීමක් කරන්නේ මේක ළමයාට විෂයට ඒ කියන්නේ විෂය පරිබාහිර දෙයක් වශයෙන් කරලා පුළුවන් තරම් පන්ති කාමරෙන් එළියට යන සති කැම්ප්ස් මාර්ගයෙන් වගේ සති ක්‍රීඩා සක්මන පරියන්කය අති ඉගෙනවීම එදිනදා ජීවිතයේ සතිය කියන හැටියට යන්න. ඉතින් ඒක පොඩි උත්සාහයක් කරන් තියෙනවා සතිය 8ක වැඩසටහනක්. ඒකේ පොත්පත් අපි ළඟ තියෙනවා අපිට ස්වාමීන් වහන්සේට දැනට මේ අහගෙන ඉන්න කණ්ඩායමේ කවුරු හරි සතිපාසලේ කවුරු හරි ඉන්නවනම් මට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේට ඊකොපීස් ටික යවන්න කියලා. නැත්තම් මටත් ඒ ටික එවන්න පුළුවන්. ඒ ටික තමයි මට දෙන්න පුළුවන් දුප්පත් උත්තරේ. එහෙම අපේ අර බොම් පිං මම මේ ජර්මනිය සම්බන්ධව ප්‍රශ්නකුයි ඇහුවේ අපිට මේ රටවල් ගණනාවකින්ම සම්බන්ධ වෙනවා අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම ගිහි පින්වතුන් ඒ තමන්ගේ රට තුල දරුවන්ට සතිමත් බව ඉගැන්වීම සහ ඔයත්තන්ට සතිය පුහුණු වීම සඳහා තවදුරටත් ගැටලු තියෙනවා නම් ලියන්න පුළුවන්. අපේ නායක හාමුදුරනේ මේ ජෙනුලි උපසේන කියන මහත්මිය ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. සතිය පිහිටුවීමෙන් අපි දුක අඩු කරගන්නේ කොහොමද? ඒක ප්‍රායෝගික ජීවිතයේදී දැනෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අපේ හාමුදුරන්ට පිළිතුරක් ඇති මේ සම්බන්ධව. ඔව් ඇත්තට මේක හුඟක් කෙනෙක් අහන ප්‍රශ්නයක් විශේෂයෙන්ම නවකයෝ පහතියට පෙළඹෙන්න යනකොට ඇයි මේ අලුත් පාඩමක් අපි ඉගෙන ගන්න කියලා. නමුත් ඒක පැහැදිලිවම ඉතින් සරුවචන්නාංශයේ උද්ෘතයක් කරන පේනවා නම් ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා දුක්ඛ දෝමනස්ස අත්තකමාය ඥායස අධිකමාය නැත්නම් ඒ පින්නන ආනිසංස හයේ ඔය දුක් දුම්නස් සතු කිරීම කියන එක පළවෙනිම හම්බෙන්නේ ඉදිරියට යනකොට
හම්බ වෙන බව පේනවා. නමුත් මේ අහන ප්‍රශ්නේ තියෙනවා මේක Tamanට තේරෙන්නේ කොහොමද කියලා. ඒක අද විශේෂයෙන්ම බටහිර රටවල් වල නැත්නම් ඇමරිකාවේ නියුරෝ සයන්ටිස්ට්ලා පරිශන කරන දෙයක් තමයි මේ සතිය වඩනකොට සතිය වඩන්නේ නැති අයත් එක්ක පාලක පරීක්ෂණයක් දාලා බැලුවොත් දවස් 10ක අපි හිතමු නේවාසික භාවනාවක් කියලා මම දන්නවා ඒක ටිකක් තරබර වැඩි කියලා. කෙරුවොත් ඒක නගේ ස්ට්‍රෙස් ලෙවල් එකයි බ්ලඩ් ප්‍රෙෂර් එකයි ඇඟට විස බීජයක් ආවම ඉදිමෙන සුළු ගතිය අඩු වෙන එකයි ඒව මැනලා කරලා පෙන්නලා තියෙනවා. ඒක දවස් 10ක රිට්‍රීට් එකක් ඉන්නකොට කරලා බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒවෙන් පේන්න තියෙනවා අද විශාල වශයෙන් ලෝකයා පුරා විශේෂයෙන්ම දියුණු ලෝකයේ එහෙම නැත්නම් නොදියුණු රටවල් වලත් අගනුවරවල පවතින මේ අධික අසහනය සහ ආතතිය කියන එක මනින්න පුළුවන් මට්ටමට ගිහිල්ලා තියෙනවා. දැන් ඒක පැතොලොජික් ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. ඒකට ඍජු උත්තරය වශයෙන් සතිය පිළිලා දීලා තියෙන ඉතින් සතිය වඩනායට ලොකු අභියෝගයක් වෙනවා මේක ප්‍රමාණ කරන්නේ කොහොමද කියලා. ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා. ඒවල දැනට ප්‍රත්‍යක්ෂණ කොළඹ විශ්වවිද්‍යාලයේ දැනට ඇත්තටම රිසර්ච් 5ක් යනවා අවුරුදු ගාණක් එක දිගටම මේ සතිය වැඩි වීම හරහා ස්ට්‍රෙස් එක අඩු වෙන හැටි, ටෙන්ෂන් එක අඩු වෙන හැටි, බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙන හැටි, ඒ වගේම ඉදිමෙන ගතිය නැත්නම් ඉමුනිටි එක වැඩි වෙන හැටි. ඉතින් ඒක තේරුම් අරගන්න කොච්චර කල්යනාද කියලා ඉස්සෙල්ලාම කරනකොට නම් පරිශ්‍රණයේදී දැකලා තියෙන්නේ මාස 3ක් එක දිගට කෙරුවොත් ඒකට අදාළ මොලේ ප්‍රීෆ්‍රන්ටල් ලෝබ් එකේ වර්ධනයත් ඒ වගේම ඇමිග්දලාවේ පුංචි වීමත් ප්‍රමාණ කරන්න පුළුවන් කියලා. නමුත් දැන් ඊට වැඩිය ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ දාලා පෙන්නනවා ඒක පැයක් භාවනා කරනකොට පවා මොලේ ස්ට්‍රක්චරල් චේන්ජස් නෙවෙයි ශරීරේ පුරාම තියෙන හැම සෛලයකම තියෙන හැම වර්ණ දෙයකම වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඉතින් ඒ නිසා සිද්ධ වෙන එකක් ඒ සිද්ධ වෙන එක ප්‍රමාණ කරන එක තව එකක් ඒ ප්‍රමාණ කරපු එක ප්‍රත්‍යක්ෂණය කරලා ඒ පුද්ගලයා දැනගන්න එක තවත් එකක්. ඉතින් අද විද්‍යාව පැත්තෙන් බුදුරජාණන් වහන්සේට විද්‍යාවෙන් ඇති අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒගොල්ලෝ කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන එක. ඒ නිසා අද දවසකට ගත්තොත් මේ වගේ පරිශන කරලා වාර්තා 500ක් විතර ඉදක් කරනවා. කොච්චරක් මේ කිරීම නිසා ස්ට්‍රෙස් රිඩක්ෂන් එක සිද්ධ වෙනවද කියලා ඒක ඔක්කොම දකින්නේ විදකමක් විදිහට. දැන් ආතතිය වැඩි අය ආතතිය අඩු වීම. මම බැලුවා මේ අවුරුදු 30ක් 40ක් ඇතුළත ඒ தത്വෙටපත් නොවීම පිළිබඳ හෙදකමක් විදිහට සතිය කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් ඇවිල්ලා අවුරුදු 5ක් විතර වෙනවා. ඒගොල්ලෝ දකින්නේ සතියෙන් ඉන්නකොට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ඉමෝෂනල් ලිටරසි ඇවිල්ලා තමන් කරන හැම දෙයකටම වග වෙන්න පටන් ගන්නවා. අපි සිංහලෙන් කියන්නේ බුද්ධානුඥානෝ කියලා කියන්නේ බයලජ්ජාව පිළිබඳ නැත්නම් සදාචාරත්ව වගවීම පිළිබඳව. ඉතින් ඒක ඒ පැත්තෙන් බලන කෙනාට ඒ මයින්ඩ්සෙට් එක තියෙන එකනට නම් මේ යුගයේ හරීම හැරවුම්කාර ලක්ෂයක්. හරියට රිසර්ච් මේ එලි දක්වනවා ඒකෙන් පොත්පත්වල එලි දක්වනවා හරියටම දැනගන්න මේ සත්‍ය වැඩිීමේ ඇති වෙන ಗುಣ ආනිසංශ Tamanට වැටහෙන්න කොච්චර කල් යනවද කියලා. ඉතින් මේකෙදි මම හරි උගා හොයලා බැලුවා ඇයි බුදුරජාණන් වහන්සේ මේ පුංචි දරුවන්ට සතිය ඉගෙනුවේ නැත්තේ කියලා. බුදුරජාණන් ඉගෙනුවේ දෙමාපියන්ට. ඒ කියන්නේ කාට හරි සතිය වඩලා ඒ ගුණානිසංස ලබන්න නම් ඒකට ගුරුවරුකම් අවශ්‍යයි. ඒකට දෙමාපියන්ගෙන් හරි බැල්ම අවශ්‍යයි. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා නම් ඒගොල්ලන්ට උපදින දරුවෝ පවා සහජයෙන්ම සත්‍යමත් භාවයේ ඇති වෙලා අර සදාචාරාත්මක වගවීමක් ඇති වෙනවා. ඉතින් ඒකට නම් හරියට තොරතුරු තියෙනවා. මම අද උදේත් ගියා පරණ පොත් කඩ දෙක තුනකට පොත් කීපයක් මමත් හොයාගෙන ආවා. ඉතින් ඒ නිසා ඒ කවුරුහරි විශේෂයෙන් අවශ්‍ය කරලා තියෙනවා මට ඒ අදාළ මේ ඒ පිළිබඳව කරලා තියෙන රිසර්ච් පිළිබඳව අපි කරපුවා තියෙනවා. ලංකාවෙත් කරපුවා තියෙනවා. ඊට හුඟක් ඇඩ්වාන්ස් දියුණු රටවල් වල සපෙලා දෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ මම හිතනවා කවුරුත් වෙනුවෙන් වගේ පොදුවේ අහපු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ කාටරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ ජර්මනියේ ලොකු හම්බරන්ට තට්ටු කරන්න ඒ හම්බරෝ මාත් උදව් කරන්නම් තල්ලුවක් දෙන්න පුළුවන්. එහෙමයි අපේ හම්දුරනේ බොහොමත්ම පිං මම හිතන්නේ අපේ ජනලි උපසේන මහත්මිය සෑහීමකටපත් වෙන්නට ඇති. ගෞරවනීය හම්දුරුවන් වහන්සේ ඊ타මත්ම අනුපිළිවෙලට හැමදෙනාටම
ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න පුළුවන් කරුණු කාරණා මේ දේශනය තුලත් ඉදිරිපත් වුණාද විශේෂයෙන්ම අපි රාග ද්වේෂ මෝහ මුල් වෙලා අසීහ නිසා සිදුවෙන කෙලෙස් නැත්නම් අකුසල් අපි තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කොහොමද ටිකෙන් ටික අඩු කරගෙන ඇවිල්ලා ප්‍රහීණය කරන්න කියන කාරණාව අපේ හාමුදුරුවන් වහන්සේ ඉතාමත් මනවින් අනුපිළිවෙලට බොහොමත්ම ලස්සනට පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඒ වගේම එතුමිය කියනවා ස්වාමින් වහන්සේට ගොඩක් පිං අද දේශනාවෙන් හිතට ලොකු නිදහසක් සහ පැහැදිලි බවක් ලැබුණා. බොහොමත් ස්තුතියි ස්වාමින් වහන්සේ කියලා මේ අපේ හාමුදුරුවන්ට තමයි මේ පිං එතුමිය අනුමෝදන් කරන්නේ. මටත් වැඩි ඔබ වහන්සේට තමයි ඔය පිං යන්නේ. එමනම් අපේ හාමුදුරනේ අපි පැයකුත් විනාඩි 10කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව සිදු කළා. මේ වැඩසටහන අවසන් කරන්න අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ භික්ෂු සංගමේ මහලේකම් අපේ සයිප්‍රසේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත නායක හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලා අද දවසේ වැඩසටහන අවසන් කරන ලෙස සාදු සාදු සාදු. ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි යුරෝපයේ ශ්‍රී ලාංකේය භික්ෂු සංගමේ ගරු සභාපති ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය අවසරයි රත්මලේ පුණ්‍යරත්නා විධාන නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනාව පරිදි මාසිකව අප සංගමය විසින් සංවිධානය කරනු ලබන අරුත්බර දේශන මාලාවේ අද දින මේ මාසයේ දේශනය සඳහා වැඩමවා වදාළ අති ගෞරවනීය හාමුදුරන් වහන්සේට අපේ නායක හාමුදුරන්ගේ ආරාධනාව පරිදි වැඩම කළ උන්වහන්සේට පළමු කොටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. යුරෝපයේ රටවල් සියල්ලේම විසිරී පැතිරී සිටින මහත් වූ ජනතාවකගේ සිත් අයිහලෞකික වශයෙන් මෙන්ම පාරලෞකික වශයෙන් සැනසීම විමුක්තිය උදෙසා මහත් කැපවීමකින් ක්‍රියා කරන මහා සංඝරත්නය එකතු වෙලා සංවිධානය වෙලා පිහිටුවාගෙන තිබෙන අප සංවිධානය මාසිකව අපගේද නැනනුවන පහන් කරගන්න ගුණ නුවණ තවත් සුවඳවත් කරගන්න ඒ වගේම අපගේ අයිහලෞකික පාරලෞකික දෙලොව විමුක්තිය සාක්ෂාත් කරගන්න අප විසින් මේ සංවිධානය කරන දේශන මාලාවේ අද දින දේශනය සඳහා වැඩමවා වදාළ අති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. අසීයෙන් අකුසල් සිහියෙන් නම් කුසල්. ඒ වෙනුවෙන් මේ දේශනය පැවැත්වුව සති පාසල හා විශ්ව සති ගම්මාන සංකල්පයේ නිර්මාතෘවර මීතිරිගල නිස්සරණ වන සෙනසුන් ප්‍රධාන කම්මඨානාචාර්ය නම කියන්නට අවසරයි පූජ්‍යපාද උඩුීරියගම ධම්මජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප සංගමේ සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. උන්වහන්සේටත් සසුන් වැඩ වඩන්නට දහම් මඟ කියන්නට තව තවත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා. ඒ වගේම අයිහලෞකික මෙන්ම පාරලෞකික වශයෙන් අපේක්ෂිත උත්තරීතර ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම සඵල කරගන්න අද දින මේ දේශනය පැවැත්වීමෙන් අපට ධර්ම අනුග්‍රහය දැක්වීමෙන් ලැබූ පුණ්‍ය ශක්තියද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියල්ලට නායකත්වයේ දෙමින් කටයුතු කරන අපේ සභාපති නායක හාමුදුරන් වහන්සේ වගේම සියලුම නිලධාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මෙහි නිලමඩුල්ලේ සිටින අපේ ප්‍රධාන සංවිධායක හාමුදුරුවෝ තමයි මේ ආරාධනාවට මුල් වේ කටයුතු කළේ. උන්වහන්සේටත් මේ සාකච්ඡාව ශ්‍රවණය කරමින් අපට ඉතා ප්‍රතිලාභයක් උරුම කරගන්න හෝරාවකට අධික කාලයක් රැඳී සිටිමින් එයින් ඵල නෙලාගත් සියලුම ගිහි භවතුන්ටත්
පුණ්‍යානුමෝදනා කරනවා. අප සියලු දෙනාටම මේ අද දවසේ දේශනෙන් ලද හැකි ඵල සැපත උරුම කරගනිමින් දෙලව යහපත උදා කරගනිමු කියන ප්‍රාර්ථනාවත් එක්ක දවසේ වැඩසටහන අපි නිමාවටපත් කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා සියලු ආකාරයෙන් මේ වෙනුවෙන් මූලික වුණ කැප වුණ අපේ දේශකයාණන් වහන්සේටත් සියලු සංවිධායක අපේ හාමුදුරුවෝ අපට සම්බන්ධ කරලා දුන් සංවිධායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ වෙනුවෙන් ඉහළින් වැඩ සිටමින් සියල්ලට අනුශාසනා කරමින් අපේ අනුශාසක හාමුදුරන් වහන්සේලාත් වැඩ සිටිනවා. උන්වහන්සේලාටත් සියලු දෙනා වහන්සේටම පුණ්‍යානුමෝදනා කරමින් තෙරුවන් සරණින් දෙව් රැකවරණින් කයත් නිරෝගී සිතත් නිරෝගී පින්බර රාත්‍රියක් වේවායි ප්‍රාර්ථනා කරමින් දවසේ කටයුතු අපි මෙතෙකින් නිමාවටපත් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු